Hello friends, welcome back to my channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකට දාගන්න පුළුවන් පිළිම ඇප් එකක් ගැන. මෙන්න මේ ඔයාලට පේන ඉතින් මෙන්න මේ Exam Store කියන මගේ ළඟ තියෙන ඇප් එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් ඕන දෙයක්. يعني තමන්ගේ විභාගයක් අත ළඟ එනවා නම් ඒකෙන් පාඩම් කරගන්න. ප්‍රශ්න පිළිතුරු තව පුළුවන් පාඩම එහෙම බලා ගන්න පුළුවන්. අපි එහෙනම් මට වීඩියෝ එකට යමු. මෙන්න ඔයාලට අපේ වීඩියෝ ඇප් එක ටච් කර ගමන් ඔයාලට වෙන්න Exam Store කියලා. මේක වෙනවා මට නම් version not available. තියෙනවා මේ පසුගිය විභාග ප්‍රශ්න, තියෙනවා අනුමාන ප්‍රශ්න, ගුරුවර්ග කියලා. ඒව නම් ඔයාලට වඩන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 වසර විද්‍යා කලා වාණිජ තාක්ෂණ කොහොම තියෙනවා. ඒ අතරේ හෝ ගාලා ඉසන එකෙන් එනවා මම දැන් මගේ විෂයට යන්න පුරු කියලා හිතන්නේ නැහැ. මෙන්න ආවි වෙනවා. දැන් තමන්ගේ විෂයට ගියන් පස්සේ පෙන්නනවා සද්දේ ගණන් ගන්න එපා. මේ අපේ අම්මගේ ඔෆිස් එකට ඇවිල්ලා මේක කරන්නේ. ගන්නෝනේ ඉතින් සද්දනේ කෑ ගහන්න. ඇහෙනෝනේ සද්දේ. ඒව ගණන් ගන්න එපා. අපි වීඩියෝ එකට අත්තන ශ්‍රේණිය ඉතිහාසය සිංහල ඉංග්‍රීසි ඔන්න වගේ තියෙනවා. ඊට පස්සේ අපි සිංහල ටච් කරමු. මට නම් සිංහල බෑ. ජාතිය සිංහල. ඔන්න කැරගෙන පටන් ගත්තා. දැන් නම් ආවා. මෙන්න මෙහෙම තියෙනවා මේවා ටික. මොනවද? තමන්ගේ පාඩම් ටික. එක පාඩමක් ටච් කරමු. කොවිය බීරියගේ නුවර. මෙන්න මේ වගේ පාඩම කියලා තියෙනවා. පාඩම කියලා තිබ්බට පස්සේ අන්න පේනවනේ. බලලා මල්ලේ. ඊටකට ප්‍රශ්න තියෙනවා. කැරකෙනවා ඒ ප්‍රශ්න මෙන්න මේ විදිහට තමයි කියන්නේ. ගෝවිය කොම්පියුටර් සීසාන්න ගිය පිට හමු ව්‍යාග්‍රයාගේ අරුමුණු විය කුමක්? ගුවියක් වරා කෑමට නෑ ඒකට වෙයි. හරක් බාන මර කෑමට අන්න එහෙම තමන්ගේ උත්තරේ මෙන්න ටික් කරන්න තියෙනවා. කතාවට අනුව අනුපාන නිෂ්පාදනයේදී ගවයාගේ දායකත්වය ලැබෙන්නේ කුමන කාර්යයකටද? ගාථාරණ පාන් නිෂ්පාදනයේදී. කුඹුරු සීසෑනේ පාන් හදන්නේ කුඹුරු සීසාවනේ. ව්‍යාග්‍රය හමු පසු බියෙන් ගැහුණු ගොවියා ව්‍යාග්‍රේ හරක් බෑන බේරා ගැනීමට පොරුන් දුන්නේ මොනවද? අන්නම් මතක විදියට බේරියගේ කීරියල දෙනවා. තාරින්ගේ ගොවියාට නෙවෙයි නිබයුනේ. ඔහු ගොවි බීරිය යක්ෂ අසරුවෙක් යයි සිතුව නිසා. මට එහෙමයි මතක. කතාවේ සඳහන් හිස් අතින් හිස හැරුණු අතේ යන වන්නම් ඒක බැරිය. මම දානවා ඕඩියවත් ඉඟි වෙයි. අටෝ සිරාගටම. මෙන්න මෙහෙම පිළිතුරු බලන්නත් පුළුවන්. පේනවනේ. දැන් ඒක පේන්නේ නැහැ. උන්ට මම කයියෙන් ගත්ත නිසා දැක්කේ. ඊට පස්සේ දැන් කොහොම හරි ගියානේ. එකක් වැරදි වුණාන් පස්සේ සබ්මිට් කරන බින්දුවයිනේ. අපිට පුළුවන් තමන්ගේ තමන්ගේ උත්තරේ හරිද වැරදිද? හැබැයි මේකේ පොඩි මේ වැරද්දක් තියෙනවා. මොකද මේකේ සමහර උත්තර හරි ඒවට වැරදි ඒවා හරි. ඔන්න ඔකයි ප්‍රශ්න. ඔන්න එහෙනම් අදින් මගේ වීඩියෝ එක නවත්තනවා. මොකටද සුබසුක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. මම නිහඬ වෙනවා. බයි බයි. ඔබට ඉන්න පොඩ්ඩක් යන්න එපා. මේ පොඩි තව ටිකක් කියනවා කියලා දෙන්න.
මට පේනවාද මේ යටින් තියෙන ටික මේ ක්ලාසස් ඒවා මේ ඔන්ලයින් ක්ලාසස් මට හම්බුන්නේ නේ මෙන්න මෙහෙම ඒව නම් ටච් කරන්න එපා මම නම් ටච් කරේ මෙන්න මේ වගේ chat කියලා එකක් තියෙනවා ඒකෙන් ඔයාලට පොල් ගෙඩිය අකුරෙන්ම ගහලා තියෙනවා ඔයාලට කියව ගන්න පුළුවන් එකනේ මේකේ අපි මේ මොනවා හරි දෙයක් දැම්මොත් ඒකට පිළිතුරු ලෙස අර chat bot එක එනවා ඔන්න බලන්න දැක්කනේ ඒකත් නියමයිනේ ප්‍රොෆයිල් එක හදාගන්න ඔයාලට පුළුවන් විදියට ඔයාලගේ නම එහෙම දාලා මගේ නම් නම වාසු හරි යාළුවනේ එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා අමතක සුබ දවසක් බයි බයි බයි